ස්ක්‍රීන්ෂොට් වෙබ්සයිට් එකේ අද කතා කරන්න අපි රිමෙම්බර් මී ඔප්ෂන් එක ගැන. එතකොට මොකද්ද මේ රිමෙම්බර් මී ඔප්ෂන් එක කියලා කිව්වොත් එහෙම රිමෙම්බර් එකේ අපි චෙක් බොක්ස් එකක් තමයි ටික් එකක් දාන්න අපි දාගෙන තියෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ බ්‍රවුසර් එක ක්ලෝස් කරත් අපේ යූසර් ඔටෝමැටිකලි අපේ ස්ක්‍රීන්ෂොට් වෙබ්සයිට් එකට ලොගින් වෙලා තියෙන එක. ඒක තමයි චෙක් බොක්ස් එකේ විශේෂයෙන් වෙන්නේ. එතකොට මේ චෙක් බොක්ස් එකේ වැඩ ගන්නට අපි normally cookies තමයි use කරලා තියෙන්නේ. එතකොට අපේ coding පැත්තට ගිහිල්ලා බලමු මේකේ logics අපි කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ මගේ index.php code එක. එතකොට ඒකේ sign in අපේ sign in form එකට තමයි මම මෙතනදී මගේ check box එක remember me check box එක add කරගෙන තියෙන්නේ. එතකොට මේ තියෙන අපේ auth.js file එක. එතකොට මේකේ අපේ මේ line එකෙන් තමයි අපේ JavaScript වලින් ඉඳන් PHP එකට අපේ check box එකේ value එක යවන්නේ. එතකොට මේකෙදි අපි දාලා තියෙනවා check box එක ටික් කරලා ඒක true ද එහෙම නැත්නම් false ද කියන එක check box එක ටික් කරලාද නැද්ද කියන එක true false වශයෙන් PHP file එකට අපි මෙතනදී check box values යවනවා. එතකොට මේ තියෙන මගේ login process.php file එක. එතකොට ඒකෙදි අපි මෙතන $sign remember token මේ code line එක අපි use කරලා තියෙනවා. එතකොට මේකෙදි වෙන්නේ 64 characters random source token එකක් මේකෙදි generate වෙනවා. generate වෙන ඉතින් අපි මෙතන මේ code එක දාගෙන තියෙන්නේ. එතකොට මේ අපි ඊළඟේදී අපි අපේ token එක hash කරගෙන තමයි database එකේ save කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් direct database එකේ අපේ token එක save කරගන්න නැතුව hash එකක් විදිහට token එක save කරගන්න. එතකොට අපේ අතරගේ security පැත්තෙන් අපිට ගොඩක් ලොකු improve එකක් හම්බ වෙනවා මේ විදිහට අපේ token hash එකක් දාගෙන අපේ token එක save කරගන්න එකෙන්. එතකොට මෙතනදී අපේ මේ අපේ IOD database IOD මේකෙදි අපි insert into remember token user id token hash expiry කියලා අපි දාගෙන තියෙනවා. එතකොට මේකෙදි වෙන්නේ token එක user id එකත් එක්ක link වෙන එක. ඊට පස්සේ මෙතන expire date එකක් දාගෙන තියෙනවා. දවස් 30කට මේ date එක set කරගෙන තියෙනවා. එතකොට අපි මේ token එකේදී මේ token hash එක දවස් 30 දී expire වෙන එක අපි මේකේ හදාගෙන තියෙන්නේ. එතකොට අපි මෙතනදී අපේ browser එකේ cookies set කරගෙන තියෙනවා. එතකොට browser එකෙන් original token එක store වෙන විදිහටත් ඒ වගේම තමයි database එකේ hash version එකක් විදිහටත් මෙතනදී අපි cookies set කරගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ data screenshot එකේ remember me කියන අපේ features එක add කරගෙන තියෙන්නේ. එතකොට